දිවුලාගල රජමහා විහාරය. පියාසර වස්තුන් වලින් පැමිණෙන පිටසක්වල ජීවීන්ගේ නවාතැන් පොළක් දිවුලාගල පර්වතය මුදුනේ පිහිටා තිබූ බව ගවේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. රාත්‍රී කාලයේදී මෙම ස්ථානයේ විවිධ වර්ණයන්ගෙන් යුත් ආලෝක ධාරා පැමිණෙන අයුරු ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන භික්ෂූන් වහන්සේලාට දැක ගන්නට ලැබෙන බවත් සඳහන් වෙනවා. රෝමස්සල කඳු වැටිය. ගාල්ල නගරයේ ආසන්නයේ ඇති අద్භූත කතා රැසකට සම්බන්ධ මේ රෝමස්සල කන්ද ආශ්‍රිතව ඉතා දුර්ලභ ඖෂධ ශාක විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ මෙය හිමාලයේ කොටසක් ලෙසයි. ආතර් සී ක්ලාක් මහතා සඳහන් කර ඇත්තේ මේ අවුරුදු දහස් ගණනකට පෙර වැටුණු උල්කාපාතයක් බවයි. උස්සංගොඩ විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15කට පමණ ඉහතදී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම භූමිය නිර්මාණය වී ඇති බවයි. උස්සංගොඩ පිහිටි රතු පස මත තැනින් තැන උණු යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැකගත හැකියි. ඒවා ගිනි කන්දකින් පිටාර ගලා නිසල්මනේ සිටින ලාභාවෙනි. ලකේගල මීපුරේ රාවණ කතා පුවතට සම්බන්ධ මේ අරුම පුදුම පිහිටීමක් සහිත කන්ද ගැනත් අద్භූත කතා බොහෝමයක් තිබෙනවා. ගම්මුණන් කියන්නේ අමාවක රාත්‍රියට මේ කන්ද පැත්තෙන් පන්දම් මෙලි පේනවා කියලයි. මහාචාර්ය මෙරැන්ඩෝ ඔබේසේකර මහතා පවසන්නේ මේ කන්දෙත් විශ්වය සමග සම්බන්ධ විය හැකි දොරටුවක් පිහිටා ඇති බවයි. දැන් අපි යමු පොළොන්නරුව පැත්තට. තිවංක පිළිමය. තොරතුරු අනුව පොළොවට අඩිතාලම් නැති ලංකාවේ එකම ගොඩනැගිල්ල පොළොන්නරුවේ තියංක පිළිමයයි. මෙහි ඇති බිතුසිතුවම් අතර ගගනගාමී ඇඳුමක් ඇද සිටින පිටසක්වල ජීවියෙකුගේ රූපයක් තිබෙන බවත් ඇතැමුන් පවසනවා. තවද රාත්‍රී කාලයේ අහසින් අමුතු වස්තුන් පැමිණෙන බවත් එහි ආලෝකය පිළිමයට වැටෙන බවත් සඳහන් වෙනවා. මේක තමයි ලංකාවේ හරිම මැද නාලන්දා ගෙඩිගේ මාතලේ ප්‍රදේශයේ පිහිටා ඇති මේ දිවයිනේ මධ්‍ය ලක්ෂ්‍ය බව බොහෝ දෙනා තුළ විශ්වාසයක් පවතිනවා. සූර්යාගෙන් ලැබෙන ශක්තිය අවශෝෂණය කරගත හැකි විශේෂ වස්තු විද්‍යාත්මක ක්‍රමයකට මේ සාදා ඇති බවයි වැඩිදුරට සඳහන් වෙන්නේ. මේ ආසන්නයේ ඉදිකරුණු ජලාශය නිසා නාලන්දා ගෙඩිගේ මුල් පිහිටීම වර්තමානයේ වන විට බොහෝම වෙනස් වී දානිගල කන්ද අරලගංවිල කන්දේගම ගම්මානයේ පිහිටා ඇති මේ අරුම පුදුම කන්දට පිටසක්වල යානා එනවා කියලයි ප්‍රදේශවාසීන් නම් කියන්නේ. ශ්‍රී ලංකාවේ කිසිම ස්ථානයක දක්නට නොලැබෙන අద్භූත භූ විෂමතාවයක් මේ කන්දේ දකින්නට පුළුවන්. මෙම ස්ථානයේ කෙසේ නිර්මාණය වුණාද යන්න තවමත් නොවැසඳුණු අභිරහසක්. ස්ත්‍රීපුර ගුහා සංකීර්ණය තරණය කිරීමට අපහසුම ගුහාවක්. රාවණ කතා පුතට සම්බන්ධ ස්ථානයක්. එම නිසාම මෙම ස්ථානය පිළිබඳ කිසිදු වැඩිදුර තොරතුරක් දක්නට නොලැබෙනවා. රාවණ ඇල්ල ලෙන ඇල්ල නගරයේ සිට කිලෝමීටර් 2ක් දුරකින් පිහිටා ඇත. රාවණ රජු සීතා දේවිය සංගවා සිටියේ මෙහි යයි විශ්වාස කෙරෙනවා. බට දොඹලෙන අදින් වසර 40000කට පමණ පෙර ලංකාවේ සිටි බලංගොඩ මානවයාගේ පැරණිම ජනාවාසය මෙයයි. ශ්‍රීපාද අඩවියට ආසන්නයේම පිහිටා තිබෙනවා. බෙලිලෙන කිතුල්ගල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ලෙන තුල වසර 25000කට පෙර මිනිසුන් වාසය කර ඇති බවට විශ්වාසයක් පවතිනවා. බට්ට තොටලෙන පුරුවිට ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම ලෙන බෞද්ධ ඉතිහාසයේ දිවා ගුහාව ලෙසද හැඳින්වෙනවා. වවුල්පනේ හිරිගල් ගුහාව වසර මිලියන 500කට පමණ පැරණි මෙය තුල ශ්‍රී ලංකාව දැකිය හැකි එකම භූගත දිය ඇල්ලද පිහිටා තිබෙනවා. පාහියන්ගල ලෙන හොරණ බුලත් සිංහල ප්‍රදේශයේ පිහිටා ඇති මෙය ලංකාවේ ඇති විශාලම ලෙනයි.